අපි ජීවත් වෙන මේ පෘථුවිය ඉර වටේ කැරකෙනවා. අපි ඒකට කියනවා භ්‍රමණය කියලා. ඉර වටේ කැරකෙන ගමන් පෘථුවිය තමා වටෙත් කැරකෙනවා. අපි ඒකට කියනවා පරිභ්‍රමණය කියලා. ඔය ක්‍රියාවලිය කොයිතරම් වේගයකින් සිද්ධ වෙනව ඇද්ද? ඒ කියන්නේ ඔබට අදහසක් තියෙනවද? නැත්නම් අපි මෙන්න මේ විදිහට පොඩි උදාහරණයකින් මේක බලමු. අපිට සාමාන්‍යයෙන් ටවුන් ඒරියා කියලා කියන්නේ නගරබද සීමාවකදී ඇරෙන්න බොහොම පැහැදිලි පාරක නම් බයික් එකක එහෙම නැත්නම් කාර් එකක වගේ වාහනයක යනවා නම් පැයට කිලෝමීටර් 70ක් විතර උපරිම වේගයකින් යන්න පුළුවන්. ඊට වඩා යන්න බෑ සාමාන්‍ය පාරක. හයිවේ එක එහෙමත් නැත්නම් අධිවේගී මාර්ගයක යනවා නම් පැයට කිලෝමීටර් 100ක් විතර වේගෙනුත් යන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඒ යනකොට අපිට තේරෙනවා පැයට කිලෝමීටර් 100ක් කියන්නේ දෙයනේ කොයිතරම්නම් වේගයක්ද කියලා. එතකොට ඔබට පැයට කිලෝමීටර් 100ක වේගය ගැන යම්කිසි අදහසක් තියෙනවනේ. එතකොට ඔබ මෙන්න මෙහෙම ගණන් හදලා බලන්න. පැයට කිලෝමීටර් 100 අපිට ඒ තරම් දැනෙනවා නම් අපේ පෘථුවිය ඉර වටා පැයට සතපුම් 1000ක විතර වේගයකින්. ඒ වේගය පැයට කිලෝමීටර වලට පරිවර්තනය කරොත් පැයට කිලෝමීටර් 1600ක විතර වේගයකින් අපි ඉන්න පෘථුවිය ඉර වටේ කැරකෙනවා. දෙයනේ ඔහොම දෙයක් වෙනවා කියලා අපිට අංක 20ක්වත් දැනුණවත් නැහැ නේද? දැනුන් නැති නිසා ඉතින් අපි ඔය ගැන වැඩිය හිතුවෙත් නැහැ. ඔය ගැන අපිට වැඩි ගානකුත් නැහැ. හැබැයි මේ ඉර වටේ යන ගමන පෘථුවිය එක තප්පර 5කට හරි නතර කරොත් මොනවා වෙයිද කියලා ඔබ හිතලා තියෙනවද? ඔබ හිතන්නවත් නැති දේවල් ගොඩක් වෙනවා. ඒ ගැන තමයි අද අපි කතා කරන්නේ. අයිසෙක් නිව්ටන් ගුරුත්වාකර්ෂණය හොයාගන්නවානේ. සාමාන්‍යයෙන් අපි ගුරුත්වාකර්ෂණය කියන්නේ මොකක්ද කියලා සරල තේරුමක් දැනගත්තොත් ගුරුත්වාකර්ෂණය කියලා කියන්නේ යම් කිසි වස්තුවක් පොළවට ඇදලා ගන්න ශක්තිය. උදාහරණයකට අපි ගලක් හරි මොකක් හරි වස්තුවක් උඩ දැම්මොත් ඒක බිමට වැටෙනවානේ. අන්න ඒ ඇද ගැනීම පොළොව දෙසට ඇදිලා එන ඒ ක්‍රියාවලියට අයිසෙක් නිව්ටන් නමක් දුන්නා ගුරුත්වාකර්ෂණය කියලා. මේ ගුරුත්වාකර්ෂණය පෘථුවිය තුල ක්‍රියාත්මක වෙන්න නම් ඒ කියන්නේ අපි පොළොව මත අඩිය ගහලා ඇවිදින්න නම් පෘථුවිය ඉර වටේ භ්‍රමණය වෙන එක අනිවාර්යෙන්ම සිද්ධ වෙන්න ඕන සාධකයක්. හදිස්සියේ හරි පෘථුවිය ඉර වටේ යන ගමන නතර වුණොත් අපේ පෘථුවියේ තියෙන ගුරුත්වාකර්ෂණයත් නතර වෙන්න පුළුවන්. එහෙම නතර වුණොත් පෘථුවියට එහෙම නැත්නම් පොළවට තදින් බැඳිලා නැති හැම දෙයක්ම නැගෙනහිර පැත්තට පැයට සතපුම් 100 ගානක වේගයකින් විසි වෙලා යන්න පුළුවන්. ඇයි නැගෙනහිර පැත්තට කිව්වේ? අර පෘථුවිය ඉර වටේ කැරකෙන කේන්ද්‍රය ඒ වගේම ගුරුත්වාකර්ෂණය ක්‍රියාත්මක වෙන විදිය මේ හැම දෙයක් ගැනම සලකලා තමයි විද්‍යාඥවරු කියලා තියෙන්නේ. නැගෙනහිර පැත්තට සතපුම් 100 ගානක වේගයෙන් පොළවට බැඳිලා තදින් බැඳිලා නැති සියලුම ද්‍රව්‍ය විසි වෙලා යන්න පුළුවන් කියලා. මේ අපි වටේ තියෙන වායුගෝලය තියෙනවානේ. ඒ වායුගෝලය ටොන් එකක් විතර බරයිලු ඈ. හද්දේනේ ඒකවත් අපිට දැනුන්නේ නැහනේ. ඒවා අපිට ඇඟට දැනෙන්නේ නැහැ. එතකොට අපිට ජීවත් වෙන්න අමාරුයිනේ. හැබැයි ඉතින් මේ වායුගෝලය ටොන් එකක් විතර බරයි කියන්නේ බොහොම සුපැහැදිලි අපිට තේරුම් ගන්න ලේසි උදාහරණකින් විද්‍යාඥවරු පෙන්වලා දීලා තියෙනවා. අපි ආවට පෘථුවියේ වායුගෝලයක් තිබුණා උනාට අම්මගේ ගර්භාෂයේ අපි බඩේ ඉන්නකොට ඒ ගර්භාෂය ඇතුළේ එහෙම වායුගෝලයක් නැහැනේ. ඒ නිසා අපි අම්මගේ ගර්භාෂයේ ඉන්නකොට අපිට වායුගෝලීය පීඩනය දැනෙන්නේ නැහැ. ළමෙක් ඉපදුණු ගමන් මහා හයියෙන් අඬනවනේ. විද්‍යාඥවරු පෙන්වලා දෙන විදිහට මේ ටොන් එකක් බර වායුගෝලීය පීඩනය දැනෙන එකත් ඉපදුණු ගමන් ළමෙක් අඬන්න ප්‍රධාන හේතුවක් වෙනවාලු. ඔන්න එතකොට වායුගෝලයේ ලොකු පීඩනයක් ටොන් එකක විතර බර පීඩනයක් තියෙනවා කියන්න අපිට දැන් සාක්ෂියක් තියෙනවා. කොහොම වෙතත් ඒකන මේ කතාව. මේ පෘථිවි භ්‍රමණය නතර වුණොත් වායුගෝලයට මොකක් වෙයිද? මේ වායුගෝලය මිනිස්සු ඇතුළු පෘථිවියේ ඉන්න සියලුම සත්තුන්ට හිතකර මට්ටමකින් පවත්වාගෙන යන්න නම් පෘථිවියේ භ්‍රමණය කියන සාධකය ඉතාමත් වැදගත්. හදිස්සියේ හරි මේ පෘථිවිය භ්‍රමණය වෙන එක නතර වුණොත් පෘථිවියේ මේ කැරකිල්ල නතර වුණොත් වායුගෝලයේ කැළඹිල්ල එහෙම නැත්නම් වායුගෝලයේ ගමන් කරන විදිහත් නතර වෙයිද? නැහැ. පෘථුවිය නතර වුණු පමණින් වායුගෝලයේ හිටි හැටියෙම නතර වෙන්නේ නැහැනේ. පෘථුවිය නතර වෙලා තියෙනකොට වායුගෝලයේ කැරකින්න ගත්තොත් මොකද වෙන්නේ? එහෙම වුණොත් බොහොම දරුණු සුළුකුණාටු පවා ඇති වෙලා පෘථුවියේ ලොකු විනාශයක් වෙන්නට පුළුවන් කියලා විද්‍යාඥවරු හොයාගෙන තියෙනවා. පෘථුවිය නතර වුණත්
වායුගෝලය හිටි හැටියෙන් නතර නොවෙන නිසා මම අර කිව්වා වගේ දරුණු සුළුකුණාටු මුහුද ඇති වුණොත් මුහුදු ගොඩ ගැලීම එහෙමත් නැත්නම් දරුණු සුනාමි තත්වයන් පවා ඇතිවෙන්නට පුළුවන්කම තියනවලු. ඒ විතරක් නෙමෙයි සමකය ආසන්නයේ ඉන්න අපි වගේ රටවල් තියෙනවනේ. දූපත් තියෙනවනේ. මේ හැම එකක්ම ජලයෙන් යට වෙලා යාවි කියලා තමයි අනාවේකේ පළ කරලා තියෙන්නේ. අපි දන්න තවත් පුංචි සරල කාරණාවක් උදාහරණයකට ගමු. අපි දන්නවා පෘථිවියේ ඉර වටේ කැරකෙන නිසා තමයි අපිට උදේ රාත්‍රී ඇති වෙන්නේ. දවස් දෙකට බෙදලා උදේ කාලය වගේම රාත්‍රී කාලය කියලා අපිට කාල දෙකක් ලැබිලා තියෙන්නේ පෘථිවිය ඉර වටේ ගමන් කරන නිසා. ඉර පැත්තට තියෙන පෘථිවියේ රටවල් වලට උදේ කාලය. ඉරෙන් අනිත් පැත්තේ තියෙන රටවල් වලට රාත්‍රී කාලය. ඕකනේ සාමාන්‍යයෙන් සිද්ධ වෙන සංසිද්ධිය. හදිස්සිය හරි මේ පෘථිවියේ කැරකෙන එක නතර වුණොත් මොකද වෙන්නේ? ඔහොන්න දැන් තමයි ප්‍රශ්නේ. එහෙම වුණොත් එහෙම ඉරට මුහුණලා තියෙන රටවල් කවදාවත් රාත්‍රී කාලයක් ලබන්නේ නැහැ. හැම වෙලේම දවල් කාලය ඉර අවුව වැටෙන පරිසර තත්වයකට තමයි ඒ රටවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. මේ විදිහට දිගින් දිගටම දහවල් කාලයේ තිබුණොත් ඒ රටවල් දැඩි උෂ්ණත්වයක් එක්ක ඉන්න බැරි තරම් රත් වෙච්ච පරිසර තත්වයකට පත් වෙන්න ඉඩ තියෙනවා. එතකොට පෘථිවිය අනිත් පැත්ත ඒ පැත්තට සදාකාලික අන්ධකාරය හැමදාම රැ. එහෙම වුණොත් මොකද වෙන්නේ? ඒ පැත්තට ඉර එළිය වැටෙන්නේ නැති නිසා හිම අයිස් වගේ තත්වයක් ඇති වෙලා පරිසරය බොහොම ශීතල දරා ගන්න බැරි තරම් අයිස් කැටයක් වගේ තත්වයකට උනත් පත් වෙන්න පුළුවන් කියලා ඒ තරමේ සීතලක් ඇති වෙන්න පුළුවන් කියලා විද්‍යාඥවරු අනාවේකේ පළ කරලා තියෙනවා. පෘථිවිය තමා වටේත් කැරකෙන ගමන් ඉර වටේ යන ගමනට පහසු වෙන විදිහටනේ හැඩ ගැහිලා තියෙන්නේ. ඒ කියන්නේ පෘථිවිය හරියටම රවුන්ඩ් නැහැ. ඒක පොඩි අමුතුම හැඩයකට තියෙන්නේ. අපි ඒකට ගෝලාකාරයි කියලා කියනවා. ඒ වුණත් හරියටම හරිම රවුමක් නෙවෙයිනේ පෘථිවිය කියලා කියන්නේ. ඉතින් මේ හැඩය පවා පෘථිවියේ භ්‍රමණය නතර වුණොත් වෙනස් වෙවි කියලා විද්‍යාඥයන්ගේ අදහස් වෙලා තියෙනවා. මේ කතාව අහගෙන ඉඳලා හිතට පුංචි හරි බයක් දැනුණා නම් මන් දැන් ඔබට කියන සුබ ආරංචියක්. අපි කියපු විදිහට පෘථිවි භ්‍රමණය නතර වෙන්න තියෙන ඉඩකඩ ඉතාම අල්පයි. ලේඩන් වගේ විද්‍යාඥවරු කියන විදිහට නම් පෘථිවිය වගේ ග්‍රහ වස්තුවක් භ්‍රමණය වෙන එක නතර වෙන්න නම් එහා සමාන තවත් ග්‍රහ වස්තුවක හරි මොකක් හරි ලොකු දෙයක පෘථිවිය ගැටෙන්නට ඕන. එහෙම ගැටුන් නැත්තම් පෘථිවියේ මේ යන ගමන භ්‍රමණය පරිභ්‍රමණය වගේ කාරණා වෙනස් වෙන්නේ නැහැ කියලා විද්‍යාඥවරු හොයාගෙන තියෙනවා. හනි ඇති අන්තන් කියලා හිතුණා නේද? මේ වගේ කාරණා ටිකක් විද්‍යාත්මක ඇසින් බලනකොට ටිකක් හිතාගන්න අමාරු දේවල්. හැබැයි විද්‍යාඥවරු කාලයක් තිස්සේ ගවේෂණය කරලා වැරදිලා හරි මෙහෙම දෙයක් වුණොත් මොකද වෙන්නේ කියන කාරණාවට දක්වපු අදහස් ටිකක් ගැන තමයි අපි මේ විදිහට සලකලා බැලුවේ. ඔය අතරේ තවත් පර්යේෂකයන් පිරිසක් හරි අපූර්ව කතාවක් කියනවා. ඔවුන් කියන විදිහට මීට කාලයකට කලින් අඟහරු වල තිබුණු චුම්බක ක්ෂේත්‍රය අහිමි වෙච්ච නිසා ඉර වටේ යන තමා වටේ කැරකෙන ඒ ගමනේ වෙච්ච අඩාල වීම නිසා අඟහරු ග්‍රහයා මත ජීවය පවතින්න තියෙන සාධක නැති වෙලා ගියා කියලා ඒ පර්යේෂකයන් Tamanගේ අදහස පළ කරලා තියෙනවා. මේ දේවල් හරි බැරෑරුම් සමහර අවස්ථාවලදී දුරට හිතන්න ගියාම අර බුදුහාමුදුරුවෝ කියලා තියෙනවලුනේ අනන්තය දක්වා හිතන්න යන්න එපා ඒක නිෂ්ඵලයි කියලා. සමහර දේවල් තියෙනවා අපි සාක්ෂි සාධක ඇතුව මෙන්න මෙහෙම වෙන්න පුළුවන් කියලා විද්‍යාඥවරු පර්යේෂකයන් කරපු පර්යේෂණ නිගමනවලට අනුව කතා කරන්න පුළුවන් අවස්ථා. ඒත් සමහර අවස්ථා තියෙනවා ඒ අයටවත් තාම හිතාගන්න බෑ මේ විශ්වයේ කොහොමද එහෙම සංසිද්ධියක් උනේ කියන කාරණාව. ඒ නිසා අපිට පුළුවන් අයුරින් මේ වගේ කරුණු කාරණා සහිතව ඔප්පු කරගත්ත මේ වගේ විශ්වීය තොරතුරු ගැනත් ඉදිරියේදී කතා කරන්නට සූදානමින් ඉන්නවා.